Charith Malikarakchi, CM Economics. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂය සංයෝජන. සාමාන්‍ය පෙළ ලියපු දරුවෙක් ඊළඟට මුහුණ දෙන විභාගය තමයි අපොස උසස් පෙළ විභාගය. විශ්වවිද්‍යාලයකට පිවිසෙන්න තියෙන කඩයිම් විභාගය වන මේ විභාගය පාසල් මට්ටමින් තියෙන අවසාන විභාගය. එහෙමනම් උසස් පෙළ විභාගයට මොන විෂය ධාරාවෙන්ද මුහුණ දෙන්නේ? මේ විෂය ධාරාවන් යටතේ අදාළ විෂයන් ටික කොහොමද තෝරගන්නේ කියලා අපි මේ වීඩියෝ එක තුලින් කතා කරනවා. දැඩි තරඟකාරීත්වයක් තියෙන මේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න ශිෂ්‍යයන්ට සිද්ධ වෙලා තියෙනවා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙන්න කලින් ඉඳලම. එහෙමනම් සාමාන්‍ය පෙළ ලියපු ගමන් උසස් පෙළ විභාගයට තමන් කරන්න ඉන්න විෂයන් වලට සූදානම් වෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ ශිෂ්‍යයන්ට. එහෙමනම් අපි බලමු කොහොමද මේ විෂය ධාරා යටතේ නිවැරදිව විෂයන් ටික තෝරා ගන්න කියලා. right බලන්න අංශ වශයෙන් ගත්තොත් ප්‍රධාන වශයෙන් කලා වාණිජ්‍ය කියලා අංශයක් තියෙනවා. ඒ වගේම විද්‍යා සහ තාක්ෂණ වේදය. ඒතකොට මේ අංශ යටතේ විෂය ධාරා 6ක් අපිට හඳුනා ගන්න පුළුවන් උසස් පෙළ තුල. බලන්න පළවෙනි එක කලා වාණිජ්‍ය කලා, ඒ වගේම දෙවෙනි එක වාණිජ්‍ය, තුන්වෙනි එක ජෛවීය විද්‍යා, ඒ වගේම 4 භෞතික විද්‍යා, ඒ වගේම 5 ජෛව පද්ධති තාක්ෂණ වේදය, 6 ඉංජිනේරු තාක්ෂණ වේදය. එහෙමනම් මේ ජෛවීය විද්‍යාව සාමාන්‍යයෙන් කියන්නේ බයෝ කරනවා කියලා, ඒ වගේම 4 කියන්නේ භෞතික විද්‍යාව කියලා අපි මැත්ස් කරනවා කියලා යන්නේ. right එහෙමනම් අන්න ඒක තමයි කියන්නේ. එතකොට ආර්ට්, ඒ වගේම කොමර්ස්, ඒ වගේම බයෝ, මැත්ස්, ඒ වගේම ටෙක් කියලා අපි මේවට සාමාන්‍ය ඉංග්‍රීසි වචන භාවිතා කරනවා. මුලින්ම බලමු අපි කලා විෂය ධාරාව යටතේ කොහොමද නිවැරදිව විෂයන් තෝරාගන්නේ. මොකද කලා කියන විෂය ධාරාව තුළ විෂයන් සාමාන්‍ය 40ක් පමණ තියෙන මේ විෂයන් ටිකෙන් අපි කොහොමද විෂයන් 3ක් තෝරගන්නේ කියලා අපි බලමු. right කලා විෂය ධාරාව යටතේ විෂය කාණ්ඩ 4ක් අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි සමාජීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයනය කියන කාණ්ඩය, ඒ වගේම ආගම් සහ ශිෂ්ටාචාර කියන කාණ්ඩය, ඒ වගේම සෞන්දර්ය අධ්‍යයනය සහ භාෂා කියන කාණ්ඩ. right එහෙනම් අපි එකින් එක බලමු මේවයි තියෙන විෂයන් මොනවද කියලා. බලන්න පළවෙනි එක සමාජීය විද්‍යා, ඒ වගේම ව්‍යවහාරික සමාජ අධ්‍යයනය යටතේ මොනවද තියෙන විෂයන් ටික. බලන්න ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ඒ වගේම ඉතිහාසය, ගෘහ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය, ගිණුම්කරණය හෝ ව්‍යාපාර අධ්‍යයනය, කෘෂි විද්‍යාව හෝ ගණිතය හෝ සංයුක්ත ගණිතය, ඒ වගේම තාක්ෂණ වේදය විෂයන්ගෙන් එකක්, ඒ වගේම sannivedana හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා sannivedana තාක්ෂණය. මෙන්න මේ කියන දේවල් වලින් අපි තෝරගන්න ඕන විෂයක්. බලමු අපි මුලින්ම මේ විෂය කාණ්ඩ ටික යටතේ තියෙන මොනවද විෂයන් කියලා. ඊළඟ බලන්න ආගම් හා ශිෂ්ටාචාර. ආගම් හා ශිෂ්ටාචාර කියන එක යටතේ තියෙන බලන්න බුද්ධ ධර්මය හෝ බෞද්ධ ශිෂ්ටාචාරය, ක්‍රිස්තියානි ධර්මය හෝ ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය, හින්දු ධර්මය හෝ හින්දු ශිෂ්ටාචාරය, ඉස්ලාම් ධර්මය හෝ ඉස්ලාම් ශිෂ්ටාචාරය, ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය. ඒ වගේම සෞන්දර්ය අධ්‍යයනය යටතේ චිත්‍ර කලාව, නර්තනය, සංගීතය, නාට්‍ය හා රංග කලාව කියන විෂයන් ටික තමයි තියෙන්නේ. ඒ වගේම භාෂා යටතේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි වගේම අරාබි, පාලි, සංස්කෘත වගේම චීන, මැලේ, ප්‍රංශ, ජර්මන්, රුසියන්, හින්දි, ජපන් කියන භාෂා ටික අපිට හඳුනා ගන්න පුළුවන් භාෂා විෂය කාණ්ඩය යටතේ. එහෙමනම් කලා විෂය ධාරාව යටතේ මෙන්න මේ කියන කාණ්ඩයන්ගෙන් කොහොමද නිවැරදි
විෂයන් 3ක් අපි තෝරාගන්නේ කියලා දැන් බලමු. විෂයන් 40කින් විතර අපි කලා විෂය ධාරාවට විෂයන් 3ක් තෝරගන්න අවශ්‍යයි. කොන්දේසි කීපයක් යටතේ තමයි අපි මේ විෂයන් ටික තෝරගන්න ඕන. උසස් පෙළ විෂය ලියලා නැත්නම් උසස් පෙළ විභාගයේ ලියලා අපිට විශ්වවිද්‍යාල වරම් හිමි කරගන්න නම් කොන්දේසි කීපයක් අනුව තමයි අපි මේ විෂයන් ටික තෝරගන්න ඕන. බලන්න පළවෙනි එක සමාජ විද්‍යාව, ව්‍යවහාරික සමාජ විද්‍යා, සමාජ අධ්‍යයන කාණ්ඩයෙන් අවම වශයෙන් එක් විෂයක්. අවම වශයෙන් එක් විෂයක්. අවම වශයෙන් එක් විෂයක් කිව්වම අපිට ඕන දෙකක් හෝ තුනක් තෝරගන්න පුළුවන්. බලන්න මේක භාෂා විෂයන් දෙක හෝ ජාතික භාෂා තුනම හෝ තෝරා ගන්න සිසුන්ට මේක අදාළ වෙන්නේ නැහැ. භාෂා විෂයන් තෝරගන්න නම් මේක අදාළ වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට අර මේ කලින් කියපු සමාජ විද්‍යාවන් යටතට අයත් වෙන මෙන්න මේ විෂයන්ගෙන් අපිට පුළුවන් අවම වශයෙන් එකක් තෝරගන්න ඕන අනිවාර්යෙන්. ඒ වගේම දෙකක් හෝ තුනක් වුණත් මේකෙන් අපිට තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ බලන්න ආගම් සහ ශිෂ්ටාචාර කාණ්ඩයෙන් අපි ආගමක් තෝරා ගන්නව නම් ඊට අදාළ ශිෂ්ටාචාරය තෝරගන්න බෑ. මෙතනින් ආගමක් තෝරගන්නව නම් උදාහරණයක් විදිහට අපි හිතමු අර කලින් එකේ සමාජ විද්‍යාවෙන් අපි ආර්ථික විද්‍යාව විෂය තෝරගත්තා. මෙතෙන්දී අපි තෝරගන්නෝ බෞද්ධ ශිෂ්ටාචාරය. ඒක බෞද්ධ ශිෂ්ටාචාරයත් එක්ක බෞද්ධ ධර්මය, බුද්ධ ධර්මය කියන එක තෝරා ගැනීමේ හැකියාවක් නැහැ කියලා. මෙතන කියන ආගම් සහ ශිෂ්ටාචාර කාණ්ඩයෙන් ආගමක් තෝරා ගන්න ඕන ඊට අදාළ ශිෂ්ටාචාරය තෝරා ගන්න බෑ කියලා කියන්නේ මෙන්න මේ බුද්ධ ධර්මය බෞද්ධ ශිෂ්ටාචාරය කියන දෙක එකට කරන්න බෑ කියන කොන්දේසියක් මෙතන තියෙනවා. right. ඊළඟ එක තමයි සෞන්දර්ය විෂය කාණ්ඩයන්ගෙන් විෂයක් හෝ දෙකක් තෝරාගත හැකිය. සෞන්දර්ය විෂය කාණ්ඩයෙන් විෂයක් හරි දෙකක් හරි තෝරා ගන්න පුළුවන්ලු. චිත්‍ර කලාව, නර්තනය, සංගීතය, නාට්‍ය රංග කලාව කියන ඒවායින් දෙකක් තෝරගන්න පුළුවන්ලු. තුනම බෑ, දෙකක් තෝරගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම භාෂා විෂය කාණ්ඩයෙන් ඕනෑම විෂයන් දෙකක්, ඕනෑම විෂයක් හෝ දෙකක් තෝරා ගන්න පුළුවන්. භාෂා විෂයන් ගෙනුත් එක විෂයක් හරි විෂයන් දෙකක් හරි තෝරා ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් කලා කරනවා නම් මෙතනින් සිංහල තෝරගන්න. මුලින් තෝරගත්ත ආර්ථික විද්‍යාව, ඊළඟේ බෞද්ධ ශිෂ්ටාචාරය තෝරගන්න, ඒ වගේම මේක සිංහල තෝරගන්න පුළුවන්. ඔය කියන විදිය. හරිද? right. ඒ වගේම භාෂා විෂය කාණ්ඩයෙන් භාෂා විෂයන් තුනම තෝරා ගන්න ඕන. භාෂා විෂය කාණ්ඩයෙන් භාෂා විෂයන් තුනම තෝරා ගන්න ඕන නම් මෙන්න මේ ක්‍රමයට තමයි තෝරා ගන්න ඕන. සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන එක තෝරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ කියන විෂයන් 6න් තුනක් තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. භාෂා විෂය කාණ්ඩයෙන් විෂයන් තුනම තෝරා ගන්නවා. හරිද? ඒතකොට කලා විෂය ධාරාවට අනුව විෂයන් ටික ඒ විදිහට තමයි තෝරගන්නේ. ඒ වගේම වාණිජ්‍ය විෂය ධාරාව යටතේ විෂයන් තුනක් ප්‍රධාන වශයෙන් තියෙනවා බලන්න. ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය සහ ආර්ථික විද්‍යාව කියන විෂයන් තුන තියෙනවා. මේ විෂයන් තුනෙන් අවම වශයෙන් විෂයන් දෙකක් තෝරා ගන්න ඕන. ඒ කියන්නේ විෂයන් තුනම අනිවාර්ය නැහැ. විෂයන් දෙකක් අනිවාර්යෙන් තෝරගන්න ඕන මේකෙන්. ඒ වගේම ඊළඟ විෂය අපිට තෝරගන්න පුළුවන් මෙන්න මේ කියන විෂයන්ගෙන් ව්‍යාපාර සංඛ්‍යානය, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, ඉතිහාසය, තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, කෘෂි විද්‍යාව, සංයුක්ත ගණිතය හෝ ගණිතය, තොරතුරු තාක්ෂණය හා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන විෂයන් ටිකෙන් එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ජෛවීය විද්‍යා විෂය ධාරාව යටතේ අපිට පුළුවන් තෝරගන්න. බලන්න ජීව විද්‍යාව සමග පහත් විෂයන්ගෙන් දෙකක් තෝරා ගන්න ඕන. එතකොට ජෛවීය විද්‍යා විෂය ධාරාව යටතේ ජෛවීය විද්‍යා විෂය ධාරාව යටතේ අනිවාර්යෙන්ම ජීව විද්‍යාවත් එක්ක
ජීව විද්‍යාවත් එක්ක තමයි මෙන්න මේ විෂයන් හතරෙන් දෙකක් තෝරගන්න ඕන. ජීව විද්‍යාවත් එක්ක තවත් විෂයන් දෙකක් තෝරගන්න. එතකොට ඔයාලට පුළුවන් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වගේ විෂයන් දෙකක් තෝරගන්න. ඊළඟට භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ මේ විෂයන් හතරෙන් විෂයන් තුනක් තෝරගන්න පුළුවන් භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ. එතකොට සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ උසස් ගණිතය කියන විෂයන් හතරෙන් විෂයන් තුනක් අපිට භෞතික විද්‍යා විෂය ධාරාව යටතට තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. තෝරා මැත්ස් වලට අපිට මේ විෂයන් හතරෙන් තුනක් තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට තාක්ෂණ වේදය කියන එක යටතේ මේක දෙකකට බෙදලා තියෙනවා. ජෛව පද්ධති තාක්ෂණ වේදය, ඉංජිනේරු තාක්ෂණ වේදය කියලා. ඒතකොට ජෛව පද්ධති තාක්ෂණ වේදය කියන එක ගැන කතා කරොත් අපි බලන්න අනිවාර්යෙන් විෂයන් දෙකක් කරන්න ඕන. ජෛව පද්ධති තාක්ෂණ වේදය, තාක්ෂණ වේදය සඳහා විද්‍යාව. ජෛව පද්ධති තාක්ෂණ වේදය, තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන විෂයන් දෙක අනිවාර්යයි. ඊට අමතරව මෙන්න මේ කියන විෂයන් තෝරගන්න පුළුවන් අනෙක් විෂයට ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ඒ වගේම ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි, සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු සංනිවේදන තාක්ෂණය, චිත්‍ර කලාව, ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණය, කෘෂි විද්‍යාව, ගණිතය වගේ දේවල් අනෙක් විෂය විද්‍යට තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට තාක්ෂණ වේදය යටතේ ඉංජිනේරු තාක්ෂණ වේදය කියන එක ගත්තොත් විෂයන් දෙකක් අනිවාර්යෙන් කරන්න ඕන. මෙන්න මෙතන ඉංජිනේරු තාක්ෂණ වේදය සහ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන විෂයන් දෙක අනිවාර්යයි. ඊට අමතරව අනෙක් විෂය මෙන්න මේ කියන ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි, සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා සංනිවේදන තාක්ෂණ වේදය, ඒ වගේම චිත්‍ර කලාව, ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණය, කෘෂි විද්‍යාව, ගණිතය කියන විෂයන්ගෙන් එකක් තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමනම් ජෛව පද්ධති තාක්ෂණ වේදය, ඉංජිනේරු තාක්ෂණ වේදය කියලා දෙකක් කඩන්නේ නැතුව අපිට මේ ටෙක් වලට නැත්නම් තාක්ෂණ වේදයට කොහොමද විෂයන් තෝරගන්නේ කියලා ටිකක් සරල විදියට බලමු. රයිට්. බලන්න පළවෙනි එකක් තියෙනවා තාක්ෂණ වේදය සඳහා විද්‍යාව. මේ තියෙන තාක්ෂණ වේදය සඳහා විද්‍යාව අනිවාර්යයෙන්ම කරන්න ඕන ටෙක් කරන ළමයි. ඒ වගේම මෙන්න මේ කියන දෙකෙන් එකක් කරන්නත් ඕනේ. ඉංජිනේරු තාක්ෂණ වේදය, ජෛව පද්ධති තාක්ෂණ වේදය කියන දෙකෙන් එකක් තෝර ගන්න ඕන. ඒ වගේම අනෙකුත් තුන්වෙනි විෂය මෙන්න මේ යටින් තියෙන ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි කියන මෙන්න මේ විෂයන් 11ක් තියෙන. මේ විෂයන් 11න් Tamanට කැමති විෂයක් තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. right. එතකොට ඔයාලට පුළුවන් උසස් පෙළට ආර්ථික විද්‍යාව කියන විෂය හදාරනවා නම් එතකොට කලා වෙන්න පුළුවන්, වාණිජ වෙන්න පුළුවන්, ඒ වගේම තාක්ෂණ වේදය කියන විෂයන් තුනටම හදාරන්න පුළුවන් විෂයක් තමයි මෙන්න මේ ආර්ථික විද්‍යාව කියන විෂය. ඔයාලට පුළුවන් උසස් පෙළ ආර්ථික විද්‍යාවට මාර්ගගත දේශන වලට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ කියන 077යි 9977යි 240 කියන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඒකට ප්‍රතිඵල පැමිණෙන තෙක් අපේ ගාස්තුවෙන් අපි 50% අඩු කරලා තියෙනවා. එහෙමනම් අපි මාසික ගාස්තු විදියට 1400ක මුදලක් ගන්නවා. එහෙමනම් 1400න් අපි 50%යි ගන්න. එහෙමනම් අපි 700ක් ගන්නවා ප්‍රතිඵල පැමිණෙන තෙක්. එතකොට තමන්ට පුළුවන් උසස් පෙළ ආර්ථික විද්‍යාව ගෙදර ඉඳගෙන මාර්ගගත ක්‍රමයට නැත්නම් ඔන්ලයින් සම්බන්ධ වෙනවා නම් අපගේ දේශන වලට සම්බන්ධ වෙන්න. එතකොට නිබන්ධන ටික අපි ගෙදරට ලැබෙන සලස්සනවා. ඒ වගේම වැඩි ගාස්තුවක් දීලා පන්තියකට යන්න අවශ්‍ය නැහැ. රුපියල් 700ක් වගේ තුළු මුදලක් දීලා තමන්ට ගෙදර ඉඳගෙන කොහෙවත් යන්න නැතුව ආර්ථික විද්‍යාව කියන විෂය ඉගෙන ගන්න පුළුවන්. කලා, වාණිජ සහ තාක්ෂණ වේදය කියන විෂයන් තුනටම
අදාළ විෂයක් තමයි මෙන්න මේ ආර්ථික විද්‍යාව කියන විෂය. Thanks for watching.